Hi, welcome to my channel. හරිම ලේසියෙන් ඇඹරැල්ල චට්නියක් හදාගමුද? මෙන්න මේ ඇඹරැල්ල ගෙඩි ටිකෙන් තමයි මම අද චට්නිය හදාගන්නේ. මුලින්ම ඇඹරැල්ල වල පොතු ටික ඉවත් කරගන්නවා. මෙන්න මේ විදිහට පොතු ටික ඉවත් කරලා හොඳට ඇඹරැල්ල ටික සෝදලා පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ තියෙන්නේ පොඩි කෑලි වලට කපාගත්ත ඇඹරැල්ල ටික. අපි බලමු දැන් මොනවද ඕනි කරන්න කියලා. බෙදපු මිරිසුයි 3-5යි, මිරිස් කුඩුයි, ලුණු කුඩුයි, ඒ වගේම සීනි, කරද මුංගුයි, කුරුඳුයි, විනාගිරි, වතුරයි තමයි ඕනි කරන්නේ. මුලින්ම සීනි ටික භාජනයකට දාලා සීනි වලට වැඩියෙන් වතුර ටිකක් දාලා සීනි ටික දිය වෙන හොඳට දිය කරගන්නවා. සීනි ටික දිය වුණාම කරද මුංගුයි කුරුඳුයි තලාගෙන දානවා. ඊළඟට විනාගිරි ටිකක් දාගන්නවා. විනාගිරි ටිකක් දාලා කලවම් කරලා ඇඹරැල්ල කැරි ටිකක් දාගන්නවා. ඉතින් මේ ටික ඔක්කොම දැන් තැම්බෙන්න තියාගමු. ඇඹරැල්ල ටික තැම්බීගෙන එද්දි මේ විදිහට පාට වෙනස් වෙනවා. ඊට පස්සේ මම බෙදපු මිරිස් කුඩු 3-5 ටිකක් මේකට දාගන්නවා. මිරිස් කුඩුත් දානවා. දැන් මේ ටික කලවම් කරගමු. ඊට පස්සේ මම අවශ්‍ය ගානට ලුණු දාගන්නවා. ලුණුත් දාලා මේ ටික කලවම් කරගමු. දැන් මේ මිශ්‍රණය ටිකක් ඝන මිශ්‍රණයක් වෙනකන් අඩු ගින්දරේ තැම්බෙන්න තියාගමු. මේ මිශ්‍රණය අඩිය අල්ලන්නේ නැති වෙන්න සැරෙන් සැරේ හැඳිගා ගන්න ඕනේ. දැන් නම් මගේ චට්නි එක හරි. ඉතින් මේ චට්නි එක හදාගන්න හරිම ලේසියි. ඔයාලා try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ YouTube channel එකත් subscribe කරන්න යන්න.